අපේ රටේ මෙතුවක් මොන නායකයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටෙව්වත් ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඇමති මණ්ඩලයට කොච්චර හොඳ එකෙක් දැම්මත් ඒ අමාත්‍යාංශ පාලනය වුණේ ඇමතිට ඕන විදිහට නෙමෙයි. ගොඩක් අමාත්‍යාංශ පාලනය වුණේ ඒ අමාත්‍යාංශ යටතේ තියෙන ව්‍යාපාර බිස්නස් එහෙම නැත්නම් යූනියන් හරහා තමයි ඔය කොම් පාලනය වුණේ. ඇමති ඉන්නේ නාමිකව. ඒ අමාත්‍යාංශයේ තියෙන හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න යූනියන් එකෙන් නැත්නම් ව්‍යාපාරිකයෝ නැත්නම් බිස්නස් කාරයෝ හැම එකෙක්ම එකතු වෙලා තමයි ඒව කරන්නේ. ඇමති නමට යූනියන් එකක් යටතේ ව්‍යාපාරිකයන් යටතේ අමාත්‍යවරයා නැට වෙනකොට ඒකට හරියන අමාත්‍යවරයාට සන්තෝෂම් හම්බුණා. ඒ වයින් තමයි ඇමතිවරයා ජීවත් වුනේ. ඒක නිසා එදා ඉඳන් අද වෙනකම්ම පුළුවන් තරම් ඒ යූනියන් සහ ව්‍යාපාරිකයෝ පොහොසත් වුණා. උන් පොරවල් වුණා. රටට කෙලුණා. මේක තනිකරම තියෙන්නේ ඩීල් මත. ව්‍යාපාරිකයෝ යූනියන් සහ දේශපාලකයෝ. ඔය ලේයර් එකට අයිති සෙට් එක විතරයි හැමදාම රට පාලනය කරන්නේ සහ හැමදාම රටේ දියුණු වෙන්නේ. අනිත් එක උන්ට කිසි දවසක ගොඩ එන්නෙමක් නැහැ අලුත් ව්‍යාපාරිකයෙක් කාටවත්. ඒක තමයි ඇත්ත කතාව. සෞඛ්‍ය අමාත්‍යාංශෙත් ඒ වගේ. ඒක නිසා තමයි වැරදි බෙහෙත් ගෙනාවේ, බාල බෙහෙත් ගෙනාවේ, බෙහෙත් ගහලා ඒවා පල්ලෙන්න දීලා මිනිසුන්ගේ සල්ලි නාස්තුනේ, මිනිස්සු මැරුණේ. ඒක නිසා. යූනියන් කාර්යෝ ටික ඒ යූනියන් සෙට් එකේ ඉහළ උත්තරේ ඉන්න උන් ටික තමයි හැමදාම වැජබෙන්නේ. උන්ගේ යටතේ තමයි හැන්ද තියෙන්නේ. ඉතින් අලුතෙන් පත් වෙන වෛද්‍යවරු හැම එකම උන්ට යටයි. උන්ගේ යටතේ තමයි ජීවත් වෙන්නේ. උන් තමයි තීරණ ගන්න කොහොමද යනවන්නේ මොකද්ද කරන්නේ ඔක්කොම කියලා. උන්ට කොට්ටාලන එක හොඳයි. උන්ට කොට්ටාලන්න නැත්නම් උන්ගේ ක්‍රියාමාර්ග කොට එකක වෙන්නේ නැත්නම් ඒ වෛද්‍යවරයා වැරදි. එහෙම තමයි තිබුණේ. ඒ කාඩල් එක තමයි නලින්ද ජයතිස්ස මේ කඩන්න හදන්නේ. නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමති වුණාට පස්සේ මේ කාඩල් එක ටිකෙන් ටික කැඩුවා. බෙහෙත් ගෙන්නන ටෙන්ඩර් පටිපාටිවලදී අලුතෙන් කම්පැනි පවා මේ වෙනකොට ඒවට අවතින වෙලා තියෙනවා. එක පැත්තක්. අනිත් පැත්ත යූනියන් එක අම්මට තිරි. දැන් යූනියන් එක GMO එක ස්ට්‍රයික්. ඇමති නලින්ද ජයතිස්ස දැඩි ක්‍රියාමාර්ගයක ඉන්නවා. අද 12ට කලින් රජයේ ගත්තු තීරණයට එකඟ නොවුනොත් සියලුම වෛද්‍යවරු සේවය හැර ගියාද සලකනවා කියලා. දැන් ඒකට අභියෝග කරනවා යූනියන් එක කරලා පෙන්නන්න කියලා. ඇමතිතුමා මෙතුවක් කාලයක් ආපු හැම ඇමති කෙනෙක්ම ඔය යූනියන් ඉස්සරහා දන ගැහුවා. ඔබතුමා කෙලින් ඉන්න කරන්න බැරි එකා දාලයයි. ඔයා දන ගැහුවොත් ඔතෙන්ට එන හැම එකම ඔය විදිහට දන ගහන්න වෙනවා. එහෙම වුණොත් අපේ රටේ බිහි වෙන්නේ කෙහෙලිලා වගේ ඇමතිවරු. සහ කෙහෙලියට බෙහෙත් හදලා දීපු මෙලෝ හත්තිලවක දෙනුමක් නැති බොරු කොම්පැනි කාරයෝ. මිනිස්සු මැරිලා යනවා. කොම්පැනි කාරයෝ දිනු වෙනවා. ඇමතිවරු දිනු වෙනවා. රටට එන ගහනවා. එතෙන්ට ආයි මේක ඇදලා දාන්න දෙන්න එපා. රටට හොඳක් වෙන්න ඕනේ කියලා හිතන මහ ජනතාව ඔයාලත් එක්ක ඉන්නවා. යූනියන් කාරොත් එක්ක නෙමෙයි ඉන්නේ. යූනියන් තියෙන්න ඕන රජයේ වැඩි වැඩ කරනවා නම් ආන් ඒක යහම කරගෙන. එහෙම නැත්තුව රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට කෙලවන්න, රටට කෙලවන්න, රට වලපලට ඇදලා දාන්න නෙමෙයි. ජියොම් එක කියලා තියෙනවා. දැඩි තීන්දුව තියෙන වලට යනවා කියලා. ගිහිල්ලා බලන්න ඉතින්. මිනිස්සු මේ වෙලාවෙ හිට ගන්න ඕනේ නලින්ද ජයතිස්සත් එක්ක. කෙලින් තිරණ ගන්න නිසා. මොකද නලින්ද ජයතිස්ස මේ වෙලාවෙ දෙකට නැවුනොත් ඔතෙන්ට සාක්කරය පුතා වයිමාවත් ඕකුන් නටවනවා. ඒක නිසා තමයි අවුරුදු ගණන් ගිහිල්ලා සමහර හොස්පිටල් දියුණු වෙන්නේ නැත්තේ. සමහර හොස්පිටල් වලට සමහර වෛද්‍යවරු පත් වීම ලැබලා ගියාම ඒකෙම තමයි පෙන්ෂන් යනකම්ම. කවදාවත් රොටේට් වෙන්නේ නැහැ. අරුන්ට ඔලි දින වැඩේ සිද්ධ වෙන්නේ. මේ හැම යූනියන් එකක්ම ජාතික ප්‍රතිපත්තියක් යටතේ රාමුවක් යටතේ වැඩ කරන තත්ත්වයට හදා ගන්න ඕනේ. එහෙම නොවුනොත් මොන ආණ්ඩුවවත් මුන් නටවනවා. තැලෙන්නේ පොඩි වෙන්නේ හැමදාම බදු කෙවල තමන්ගේ පාඩුවේ ජීවත් වෙන පොඩි මිනිහ විතරයි.